මචෝ කතාව මේකයි. සීතලේ ඉන්න මකරෙට්ට ගිනි ගොඩක් ගහන්න ලේනෙක් සෙට් වෙනවා. නමුත් වැඩේ අවුල් කියලා බලන් ඉන්න බකමූනෙකුට මීටර් වෙනවා. ඒ අස්සේ ලේන නයිමිරිස් කරලක් ගෙනල්ලා මකරගේ කටේ ඔබනවා. ඊට පස්සේ මකරා ගිනි කන්දක් ලාවා පිට කරනවා වගේ ගිනි පිබිනවා. පස්සේ සියල්ලෝම සතුටින් විසිර යන්නේ නැතිව ගිනි තපිනවා. ඔන්න ඕකයි කතාව. ෆිල්ම් දෙක තුනම හැදුවේ ඕක පාවිච්චි කරලා. guys අද මම හිතුවා මචංලට පෙන්නන්න grok එකේ last frame continuation method එකට universal prompt එකක් දීලා කරපු වීඩියෝ එකකුයි universal prompt එකක් නැතුව සිංහල කතාව ගහලා කරපු වීඩියෝ එකයි වෙනස. අපිට ආපු WhatsApp messages වලින් calls වලින් වගේම වීඩියෝ comments වලින් අහපු දෙයක් තමයි එයාලා grok එකේ දැනට chat එක පාවිච්චි කරනවා සිංහලෙන්. ඒ හින්දා ඇයි සිංහලෙන් movie එකක් කරන්න බැරි කියලා. මචංලා වරද්ද ගන්න එපා. Geminiට සාපේක්ෂව grokට සිංහල සම්බන්ධයෙන් ඇති දුර්වල අවබෝධය ගැන වචන වාක්‍ය ඡේද තේරුම් ගැනීමේ දුර්වලකම ගැන අපි මේ වීඩියෝ එක කරද්දී අත්දැක්කා. රොටියක් පුච්ච ගන්නවා වගේ කෑල්ලක් දෙකක් ඔහෙ ළඟින් යන්න කරගන්න පුළුවන්. නමුත් එක දිගට හැම සීන් එකකම චරිත පසුබිම් එක වගේ තියෙන සීන් කන්ටිනියුටි පවත්වාගෙන යන ෆිල්ම් කෑල්ලක් කරගන්න යුනිවර්සල් ප්‍රොම්ප්ට්ස් අත්‍යවශ්‍යයි. ඒකෙන් සිද්ධ වෙන දේ මුළු කතාවටම හරි වැදගත්. හොඳයි මෙන්න ඒ මයික්‍රොෆිල්ම්ස් දෙක. මේ දෙකට අපි ගත්තේ ඒ ජෙමනායි අපිට දීපු එකම සිංහල තිර කතාව. ඉතින් මේ විදි දෙකම පාවිච්චි කරලා කරපු කෙටි මයික්‍රොෆිල්ම් දෙක ඔයාලට බලන්න දැන් අපි දානවා. මේ මුලින්ම තියෙන්නේ ජෙමනායිගේ තිර කතාවට යුනිවර්සල් ප්‍රොම්ප්ට් එකක් දාලා හදපු කතාව. හරි. එතකොට මේ තියෙන්නේ යුනිවර්සල් ප්‍රොම්ප්ට් එකක් නැතුව ජෙමනායිගේ තිර කතාව විතරක් grok එකේ ගහලා හදපු එකක්. මෙන්න ඒ දෙවෙනි ක්‍රමේ පාවිච්චි කරලා මම තුන්වෙනි එකකුත් හැදුවා. දැන් ඔයාලට තේරෙනවා ඇති යුනිවර්සල් ප්‍රොම්ප්ට් එකක් නැතුව අපි දෙන කතාව අපිට ඕන පිළිවෙලට එක දිගට ලස්සනට අනපේක්ෂිත දේවල් සිද්ධ කරන්නේ නැතුව ගලාගෙන යන්න කරන්න බොහොම අමාරුයි කියන එක. ඔන්න කතාව පහළ ලින්ක් එකේ දීලා තියෙනවා. ඔයාලම අත්හදා බලන්න.